YouTube channel. අද අපි හදන්නේ වම්බටුයි අලු කෙසෙලුයි එකට දාලා රසම රස කෑමක්. ඕගොල්ලෝ මේ විදියට වම්බටුයි අලු කෙසෙලුයි එකට දාලා උයලා තියෙනවද? අපි බලමු එහෙනම් මොනවද ඕන කරන්න කියලා. මුලින්ම වම්බටු, අලු කෙසෙල්, සුදු ලූණු, කරපිංචා, රම්පේ, අමු මිරිස්, ලුණු, කහකුඩු, බැදපු තුන පහකුඩු, අබ, සීනි, අමු තුන පහකුඩු, විනාකිරි, පොල් කිරි. අපි දැන් මුලින්ම අපේ අලු කෙසෙල් ටික අරගෙන මේ විදියට සුද්ධ කරගන්න යන්නේ. අපි මුලින්ම කරන්නේ උඩ කොටස සහ යට කොටස මේ විදියට කපලා පීලර් එකෙන් පීල් කරගන්න එකයි. දැන් අපි මේ විදිහට පොතු ගහගත්ත අලු කෙසෙල් ටික හොඳට හොද ගන්නවා. ඊට පස්සේ භාජනයකට කහකුඩු ටිකක් දැන් මේ කහ ටිකට වතුර දාන්න ඕනේ. ඊට පස්සේ අපි අලු කෙසෙල් ටික කපා ගන්නවා. අලු කෙසෙල් ටික කපලා කහ දාපු වතුරට දා ගන්නවා. අලු කෙසෙල් වල කහට පිපෙන්නේ නැති වෙන්න. දැන් අපි වම්බටු ටික කපා ගන්න යන්නේ. මේ පෙන්නන විදිහට තමයි කපා ගන්න ඕනේ. ඊට පස්සේ වම්බටු වල කහට පිපෙන්නේ නැති වෙන්නත් අපි කහ ටිකක් එකතු කර ගන්නවා. දැන් අපි යන්නේ මේ ටික බෙද ගන්න. මුලින්ම අලු කෙසෙල් ටික බෙද ගන්න ඕනේ. මෙන්න මේ ප්‍රමාණයට වෙනකම් බෙද ගන්න. දැන් අපි වම්බටු ටික බෙද ගන්නවා. වම්බටු ටික බෙද ගන්නවා. ඊට පස්සේ ලූණු, සුදු ලූණු, අමු මිරිස් නම් ගොඩක් බදින්නේ නැහැ. මේ ඔක්කොම ටික බෙද ගන්නවා. දැන් අපි භාජනයකට පොල් කිරි ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ අපේ 3-5 ටික පිළිවෙලින් එකතු කර ගන්නවා. කළු කුඩු, අබ, සීනි, අමු 3-5, ලුණු, කහ. ඊට පස්සේ මේකට අපි විනාකිරි එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ බැදපු ලූණු ටික සුදු ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංචා. අපි රම්පේ කරපිංචා බැදගන්නේ නැහැ. ඒ දෙක එහෙම්මම එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ බැදගත්ත අලු කෙසෙල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ වම්බටු ටික මේක හොඳට කලවම් කරලා අපි ලිපේ තියා ගන්නවා. මේ ටික වෙලාවකට පස්සේ ආයෙ හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ වහලා තියනවා. දැන් අපේ වම්බටු අලු කෙසෙල් කරි එක හොඳට හැදිලා තියෙන්නේ. ඕගොල්ලොත් මේ විදියට හදලා කමෙන්ට් කරන්න මේ විදියට අලු කෙසෙලුයි වම්බටුයි රසයිද කියලා. Thanks for watching.